මට මේ තෙල් කුප්පියක් ලං කරලා කටු වලට ඉස්සලා බේච් කරන්න එපා. උස්සන්න බාන්න අපේ. තා පොඩ්ඩක් උස්ස. තා පොඩ්ඩක්. ටක් ගෑව නේද? එතනින් මේ වුණානේ. ඔය පස්සට ගන්න. හරි යවන්න. ආම ලකුණු හොඳට යවන්න. තා පොඩ්ඩක්. තා පොඩ්ඩක්. තා පොඩ්ඩක්. තා පොඩ්ඩක්. තා පොඩ්ඩක්. හරි. මේ පැත්තට අල්ල උඩට අල්ල. තා පොඩ්ඩක්. තා පොඩ්ඩක්. තා පොඩ්ඩක්. තා පොඩ්ඩක්. තා කෙල්ටියද? අන්න හරි ඈ. හරි. එක මේකත් එක්ක එන ලෙඩ. ඔව් අන්න ඒක දිනන ලෙඩ. එතන තමයි මේ ආරාර වගේ පිළිල තියෙන උන්නව අස්සිට අපොත් අන්න එතන. හරියට එතන. මෙතන වැදිලා තියෙන බිම. වදින්නේදී ඔය දෙපැත්ත. මේ කට්ටේ ප්‍රශ්නයක් හැබැයි මේක හොඳයි ටිකක්. කොයිද? මේ අත පොඩ්ඩක් අඩුයි. ඕක තමයි තියෙන්නේ. අන්න ඔය තේරෙනවා නිකන් මොකක් හරි අනින්නා වගේ අන්න තව පොඩ්ඩක් කරගෙන ඉන්න මෙතන. තව බලන්න. ඔය අර අත මේක උස්සන්න හොමද? අද අනිත් තනිය තියෙන කීයද උස්සන්න. මේ වල්ල මේ මම මෙහෙට දෙන්න අත. කොහොම මේව කරගන්න. ඔන්න පොඩ්ඩ සේසෙ තියෙන කපඩ දෙක. තෙල් බෝතලේ තෙල් ටිකක් දාලා. මරි මෙහෙම ඔහොම වැටිච්ච එක තමයි මං හිතන්නේ ඇත්තේ. එහෙමත් වෙන්න මේ පැත්තට පැන්න. පැත්තට වැටිච්ච එක මං දන්නේවත් නෑ. මේකේ නහරේ පැනලා තියෙන්නේ. ඒකයි නහර මේ වෙලා. නහර අමාරුවක් තියෙන්නේ මේ වැදිල්ලත් එක්ක මෙතන මේ පොඩි. මේ කටු දෙක අතර ගැස්මක් තියෙනවා. ඔව්. අත්පොරුවේ ගැස්සිලා තියෙන්නේ. මේ සුසුන්නාවට මොකක් බලපෑමක් නෑ කොඳුරට පෙරට. ඒක හොඳයි. ඔව්. මෙහෙත් මොකුත් උරයි සත මේ ග්‍රීවාස්තියට මොනවක්වත් වෙලා නෑ මේ ග්‍රීවාස්තිය. මේ අත්පොරුව අස්සෙන් කැක්කුමක් එන්නේ. හිරියක් තියනවද? හිරියක් නෑ. ලොකු හිරියක් නෑ. මේ අතේ මේ අත හරියාකාරව වැඩ කිරීම වාරු නෑ. පොඩි වෙනසක් තියෙනවා. මේක බැන්දාම හරියනවා. මේ පොඩි වෙනසක් මට තා පොඩ්ඩක් අරින්න අත එහා මමට දකුණු. නෑ පැටලෙන ගතියක් නෑ. නෑ. ඕන එක කරන්න. හරි හරියන්නේ යන කොච්චර රිදුනක් කවන්නේ. රිදුනට කමන්නේ එකපාරයිනේ. මට රිදුනට ගානක් නෑ. එලක් ලැබු ගිරියකින් කෑ ගහනවනේ. අන්න එතකොට මෙන්න මෙතන. ඒක තමයි. ඔන්න රිදෙන දැන්. මේ ගල්ලන්.